Hi guys, ඉතින් කොහොමද අදත් අපි එකට වෙනවා බෝසා YouTube channel එකෙන්. අද අපි ගේන බලාපොරොත්තු වෙන්නේ අලුත් event එකක් ආවා. Chiefs Chronicle කියලා event එකක්. මෙන්න මෙතන තමයි event එකට place වෙලා තියෙන්නේ. අපේ event tab එකේ තියෙනවා Chiefs Chronicle කියන event එක ඇවිල්ලා මේකෙන් අපිට ස්ටැචූස් තමයි රිවර්ඩයක් විදියට හම්බ වුණා. දැන් ගොඩක් අයට ස්ටැචුව එක හම්බෙලා ඇති. සමහරු ස්ටැචුව එක රිවර්ඩ් එක ක්ලේම් කරගෙන නැතුව ඇති. දැම්ම ගිහින් බලන්න ක්ලේම් කරගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් දැම්ම ගිහිල්ලා ඒ ඉවෙන්ට් එකට ලොග් වෙලා බලන්න. වටින ස්ටැචුව එකක්. වටිනා කියන්නේ ඔයාගේ හැකියාව පිළිබඳව තමයි මේ ස්ටැචුව එකෙන් ඔයාට ගෙනල්ලා තියෙන්නේ. කියන්නේ මේ අවුරුද්ද පුරාවටම ඔයා ප්ලේ කරපු හැටියට තමයි මේ ස්ටැචුව එක ඔයාට හම්බ වෙන්නේ. ඊළඟ දේ තමයි මම දැන් ලොකුවට මේ Chiefs Chronicle කියන ඉවෙන්ට් එක ගැන ලොකු කතා කරන්න යන්නේ මේ වීඩියෝ එක පොඩි වීඩියෝ එකක් විදියට මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට අගෝස්තු 9 වෙනිදා මේ අලුත් ඉවෙන්ට් එකක් එන්න නියමිතව තියෙනවා. මේ සුපර් රූප් සහ මැක්ස් රූප් කියලා මෙතන පෙන්වන්නේ අපිට ඕසම් මෙඩල් ඉවෙන්ට් එක. අන්න මෙඩල් ඉවෙන්ට් එක අගෝස්තු 9 වෙනිදා රිලීස් වෙනවා. අපි ඒ ගැනත් විස්තරයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ වීඩියෝ එකෙන් ලොකු විස්තරයක් ගේන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ටිකක් වැදගත් වෙන දේවල් ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපිට මේ නිවුස් ටැබ් එකේ ඇවිල්ලා තිබ්බා. තාම මේක ලෝඩ් වෙනවා. ඒක පොඩි බග් එකක් දුවන්දා. අපිට මේ Chiefs Chronicle event එක ආවම ඇවිල්ලා තිබ්බා. ෂෙයා කරාම අපි ෂෙයා කරාත් මේ රිවර්ඩ් ටික ක්ලේම් කරගන්න පුළුවන්. අපි Chiefs Chronicle කියන event එකේ අපේ ඩෙකරේෂන් එක ෂෙයා කරාම පස්සේ අපේ මෙන්න මේ ෂෙයා Chiefs Chronicle කියන event එකේ ෂෙයාස් වැඩි වෙනවා. එතකොට අපිට මේ තියෙන රිවර්ඩ් ටික ක්ලේම් කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මගේ රිවර්ඩ් ටික ඔක්කොම ක්ලේම් කරලා ඉවරයි. අපිට මුලින්ම හම්බෙන එක චෙස්ට් එකක්, ඊළඟට දෙවෙනි චෙස්ට් එක, තුන්වෙනි චෙස්ට් එක, ඊට පස්සේ හම්බෙනවා තව චෙස්ට් දෙකක්, ඊළඟට හම්බෙනවා ජෙම් 80. තව දිගට ෂෙයා කරොත් ඒ කියන්නේ තවත් 50,000ක් අනේ මන් දන්නේ මේකේ බින්දු ගන්න වැඩි. කොහොම හරි මේ ප්‍රමාණය ෂෙයා කරොත් අපිටත් ක්ලේම් වෙනවා කාඩ් පැක් දෙකක්. ඒ කියන්නේ මේ අපි ෂෙයා කරලා නෙමෙයි මේ COC ප්ලේයර්ස්ලා ඔක්කොම මේක ෂෙයා කරාම තමයි මේ ඉවෙන්ට් එක කම්ප්ලීට් වෙන්නේ. ඒ වගේම තව දෙයක් තියෙනවා. මේ Chiefs Chronicle කියන ඉවෙන්ට් එකේ පොඩි බග් ටිකක් තියෙනවා. අපි ඒ පැත්තට ගිහින් බලමු. මට හම්බුනේ කින්ගේ ස්ටැචුව එකක් තමයි. මේකේ ලොකු විස්තරයක් තියෙනවා. මම ඒක පස්සේ වෙලාවක ගේන්නම්. මම මේ වීඩියෝ එකේ ඒක ගේන්නේ නැහැ. හැබැයි අපිට ස්ටැචුස් 7ක ප්‍රමාණයක් ලැබෙන්න තියෙනවා. ඒ කියන්නේ normally මේ ඉවෙන්ට් එකෙන් එක්කෙනෙක්ට හම්බෙන්නේ හැබැයි ස්ටැචුස් දෙකයි. ස්ටැචුස් 6ම ඒ කියන්නේ ඕගොල්ලෝ අවුරුද්ද පුරාම ප්ලේ කරපු විදියට තමයි මේ ස්ටැචුස් 6 හම්බෙන්නේ. මෙන්න අපේ විලේජ් ගර්ල් ඇවිල්ලා ඉන්නා. කේකේවා කියනවා මෙන්න තියෙනවා ලොකු දොරක්. අපි දැන් දොර ඇරලා බලමු. මිට්ටියකින් ගහලා නැහැ, දොර අරින්න තියෙනවා. දෙපැත්තේ ගොබ්ලින්ලා දෙන්නෙක් ඉන්නා. ඒක නම් හරි ප්‍රශ්නයක්. ගොබ්ලින්ලාට කොහෙද කඩුව ආවේ? ගොබ්ලින්ලා ෆයිට් එකට බෑලා. අනේ ඔව් ඒකේ පොඩි බග් එකක් තියෙනවා. අපි පාරක් ගහමු. ඔව් ගොබ්ලින් කෙනෙක් ජොලුවක් කඩාගෙන වැට්ටා. අන්නේ ඉවෙන්ට් එකට කලින් ලොග් වුණා. මට හම්බුණා මෙන්න මේ ස්ටැචුව එක. මේ පිටිපස්සේ තියෙනවා කින්ගේ ස්ටැචුව. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ක්ලේම් කරගත්තේ නැත්නම් ඔයගොල්ලන්ට ඉවෙන්ට් එක ඇතුළට ගියපු ගමන් ඔයගොල්ලන්ට මේ ටික කම්ප්ලීට් නොකරම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් ඔයගොල්ලන්ට හම්බෙන ස්ටැචුව එක. ඔයගොල්ලන්ට හම්බෙන ස්ටැචුව එක මෙන්න මේ පිටිපස්සේ ලොකුවට දකින්න පුළුවන්. මේ පිටිපස්ස පැත්තේ කියන්නේ පිටිපස්ස පැත්තේ ඒක කරන්න දෙයක් නෑ. පිටිපස්ස පැත්ත තමයි. පියනයි ඉවෙන්ට් එකෙන් එළියට එමු. තව දෙයක් තියෙනවා අපිට අලුතෙන්
ක්‍රාෆ්ට් මැෂීන් ටිකක් ඇවිල්ලා තිනවා. ඒවා මම දැන් මේ අප්ඩේට් එක දාලා තිනවා. හීරෝ හන්ටර් කියන මැෂීන් එක තමයි මම අප්ඩේට් එක දාලා තින්නේ. ඒකිනුත් ඕගොල්ලන්ට ලොකු chance එකක් ගන්න තියෙනවා. මේ හීරෝ හන්ටර් වගේ මේ මැෂීන් 3 අප්ඩේට් කරාම ඕගොල්ලන්ට එනවා මෙන්න මේ ස්පාකි ස්ටෝන්ස් කියන මෙන්න මේවා ඕගොල්ලොන්ට ගන්න පුළුවන්. ඒ කියන්නේ එකතු කරන්න පුළුවන්. මේක ටවුන් හෝල් 11 සිට ඉහළට තමයි මේ මැෂින්ස් ටික ඇවිල්ලා තින්නේ. ඕගොල්ලොන්ට අප්ඩේට් කරන්න පුළුවන් විදියට අප්ඩේට් කරන්න. එතකොට මේ තියෙන ස්ටෝන්ස් ක්ලේම් එකතු කරලා කලෙක්ට් කරලා ඉවරලා මෙන්න මේ තියෙන දේවල් ඕගොල්ලෝ මේ ෂොප් එකෙන් ගන්න පුළුවන්. තව ගොඩක් දේවල් තියෙනවා කියන්න. අපිට ඊළඟ දේ තමයි මේ ළඟදී අපිට හම්බුණා රොයල් චැම්පියන්ට ස්කින් එක. මෙන්න මේකේ නම තමයි රොයල් එන්චාන්ට්‍රස් කියලා ලෙජෙන්ඩරි ස්කින් එක. අපිට ෆ්‍රී දුන්නා සුපර්සෙල් ස්ටෝර් එකෙන්. අපි ඒක දවස් 7කදී කරන්න තිබ්බ එක පොඩි ඉවෙන්ට්ස් කම්ප්ලීට් කරලා තමයි මේ ස්කින් එක ගන්න තිබුණේ. අමුතුම ලුක් එකක් තියෙනවා. අමුතු නිකන් යක්ෂ ලුක් එකක් තමයි රොයල් චැම්පියන්ට මේ ස්කින් එකෙන් දීලා තියෙන්නේ. නිකන් කොණ්ඩෙත් නිකන් යකඩ බැඳිලා වගේ. යකඩ ඔලු කටුයි අමුතු සීන්ස් ගොඩක් තියෙනවා මෙයාගේ කිට් එකේම. කෙටියෙන්ම කිව්වොත් අතේ තියාගෙන ඉන්න ස්පියර් එක හිටම්ම නිකන් හරකෙක්ගේ කොදුවට පෙලක් වගේ මට නම් පේන්නේ එහෙමයි. ඕගොල්ලන්ට පේන්නේ කොහොමද? ඕගොල්ලොත් එහෙනම් මේ ස්කින් එක ක්ලේම් කරගත්තද? මේ ඉවෙන්ට් එක මං හිතන විදිහට මේ ඉවෙන්ට් එක ඉවරයි. අදින් පස්සේ කියන්නේ ඊයේද කොහෙද මේ ඉවෙන්ට් එක වුණා. කරන්න දෙයක් නැහැ. ඒක ඉවෙන්ට් එක යනවා එනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ස්කින් එහෙම තමයි. හැබැයි ඉතින් අපිට මෙන්න මේ කාඩ් කලෙක්ට් කරොත් මෙන්න මේ මිනියන් ස්ක්‍රීන් එක අපිට ලබා ගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන්ම ලබා ගන්න. තව ඔයගොල්ලෝගේ ක්ලෑන් එකේ මෙම්බර්ස්ලත් එක්ක මෙන්න මේ වගේ කාඩ් එක්ස්චේන්ජ් කරගන්නත් අවස්ථාව දීලා තියෙනවා. ඒක අනිවාර්යෙන් එක්ස්චේන්ජ් කරගන්න මේ කාඩ්ස්. එතකොට ඔයාලට මේක ඉක්මනින්ම ක්ලේම් කරගන්න පුළුවන් මේ රිවර්ඩ්ස් ටික. හරි එහෙනම් ඉතින් මම මේ වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් බයි ගුඩ් බයි. අපි එහෙනම් පස්සේ හම්බෙමු. මම බොසා.